තෙරුවන් සරණයි. ඔබ හිතනවාද ඔබ කරන්නේ පිරිසිදු පිනක් කියලා? රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් පෙන්වා දෙන ආකාරයට අපේ පින වංචා කරන්න, ඒ කියන්නේ අපේ පින හොරකම් කරන්න හිත ඇතුලේ ලෝභය හරිම කපටි විදියට වෙස්වලාගෙන එනවා. අද අපි විමසා බලමු යහපත් සිතුවිලි පිටුපස සැඟවීගෙන ලෝභය ඔබව රවටන ආකාර පහ. පළමුවැන්න පරාර්ථකාමීත්වයේ වෙස් ගැනීම. ඔබ අනුන්ට උදව් කරන්නේ පරාර්ථකාමී චේතනාවෙන් වුණත් ඒ තුලින් තමන්ට යම් වාසියක්, තනතුරක් හෝ ප්‍රශංසාවක් ලැබේවි කියන බලාපොරොත්තුව හිතේ කොනක හරි තියෙනවා නම් අන්න ඒක ලෝභයේ විශ්වලාගෙන ආපු අවස්ථාවක්. දෙවැන්න ධාතුකාමතාව හෙවත් දන් දීමේ වෙස් ගැනීම. දන් දීම උතුම් පිනක්. හැබැයි ඒ දානය තුලින් මම දානපතියෙක් කියලා ලෝකයට පෙන්වන්න තියෙන ආසාව හෝ මරණින් මතු සැප විඳීමේ දැඩි තණ්හාව පවතිනවා නම් ඒ පිරිසිදු අතහැරීම නොව ලෝභය විසින් වංචා කරන ලද දානයක්. තෙවැන්න කෘතඥතාවයේ විස් ගැනීම. ගුණසැලකීම උතුම් ගුණාංගයක්. නමුත් කෙනෙකුට උදව් කරන්නේ එයා මට කලින් උදව් කළානේ කියන ගනුදෙනු චේතනාවෙන් නම් එතන තියෙන්නේ ගුණගරුක බවට වඩා තමන්ගේ පැත්තට වාසි සොයන ලෝභී ස්වභාවයක්. සිව්වැන්න අපචිතිකාමතාව හෙවත් වැරදි වලින් ඉවත් වීමේ වෙස් ගැනීම. ඔබ අකුසලයෙන් ඉවත් වෙන්නේ පවට තියෙන බයට නෙවෙයි. මේක කළොත් මගේ නමට කැලලක් වෙයි, මගේ ව්‍යාපාරයට පාඩු වෙයි කියන බයට නම් එතන තියෙන්නේ තමන්ගේ ප්‍රතිරූපයට ඇති ලෝභකමයි. පස්වැන්න අනුකූලතාවයේ වෙස් ගැනීම. හැමෝටම ඔව් කියන, හැමෝම එක්ක එකඟ වෙන මෘදු ගුණයක් ඔබ තුල තියෙන්න පුළුවන්. නමුත් ඔබ එසේ කරන්නේ කිසිවෙකු හෝ අමනාප වී තමන්ට ලැබෙන ලැබීම් නැති වෙයි කියන බියෙන් නම් ඒකත් විශ්වලාගත් ලෝභයක්. හිතට අවංක වෙලා බලන්න. මේ විශ්වලාගත් ලෝභයට ඔබත් අහු වෙලාද? මෙහි ඉතිරි කොටස් 14 ගැන ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. සිත විමසා බලන්න. තෙරුවන් සරණයි.